Hello guys, welcome to my YouTube channel. ඉතින් අපි අද පිළිගන්නවා මගේ channel එකට හැමෝම කට්ටියව. ඉතින් මට අදත් හිතුණා vlog එකක් ගේන්න. හැමදාම ending එකේ තියෙන මගේ කතාව නේද. හරි වැඩි හිතන්න එපා ඒක ගැන. අද අපි යමු අද පොඩක් ස්පෙෂලි දවසක්. ඒ කියන්නේ අපේ මෙවැත් තියෙන ආනන්දර දේවාරේ සම්මාන දේවාරේ නේද කියන්නේ. ඕනේ ඔව්ද මන්දා. කොහොම හරි ඒක මේ අද තියෙනවා. ඉතින් අද නෙවෙයි ටිකක් දවසක ඉඳන් තමයි තියෙන්නේ. ඉතින් දැන් තමයි මම යාළුවෝ කට්ටියත් එක්ක අද යන්නේ කියලා හිතාගෙන හිටියේ. ඉතින් මට හිතුණා vlog එකක් දාන්න නැති එකේ අද කරන්න ඕනි කියලා. බලමු එහෙනම් අද vlog එකේ ඉස්සරහට මොන වගේ විදිහට වෙයිද කියලා කිසිම යාළුවෙක් කෙනෙක්ම ඉන්න තියෙනවා. බයික් එක උත් හම්බුණා ළමයි. බයික් එක යන්නේ දිහන්නේ. එනකන් ඉන්න වෙනවා. පාරක් මේ හොඳට. ටයි 12යි. යන්න දැන් vlog එක දිග වෙනවා. බලමු යන ගමන් මොකද වෙන්නේ. ඉතින් ළමයි ඔන්න අපි අරන්දරට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් යාළුවෝ එක්ක ওই විදිහට පොඩ්ඩක් ඇවිත් හිටියා. ඉතින් මේ නම් මාත් එක්ක හිටපු යාළුවාගේ වීඩියෝ ටිකක් තමයි ගත්තේ. ඉතින් මං පින් කැටේටත් සල්ලි ටිකක් දැම්මා ওই විදිහට. ඉතින් අපි බලමු මොකද ඉස්සරහට vlog එකේ වෙන්නේ කියලාද අරන්දර මොකද වෙන්නේ කියලා බලමු. ඉතින් සෙල්ලම් බඩු තියෙන දේවල් තියෙනවා, කෑම බීම තියෙනවා. අපි බලමු ඒවත් බලන්න යමු. ඊට පස්සේ අපි ගියා. ඉතින් කට්ටියත් එක්ක ෆොටෝ ගහන්න ඕන නිසා අපි ෆොටෝ ටිකක් ගහන්න තියෙනවා. ඒ ටික ගහන්න තමයි දැන් යන්නේ. ඉතින් කට්ටිය පිටිපස්සෙන් එනවා. ඉතින් එතනත් ෆොටෝ ටිකක් ගහලා ඉවරලා තමයි අපි ඊට පස්සේ හිතුරු වැඩ ටිකට කරන්න ගියේ පල්ලෙහාට. ඉතින් මෙතනත් තියෙනවා අපි ඒ ටිකට ගියා. උතරම ඉස්සරහා ඉන්නේ තමයි අපි ෆොටෝ ටිකක් ගැහුවේ. ඉතින් මාල දාන්න දසිරි හයි මූණ පෙන්නන්නේ නැහැ. මූණ පෙන්නන්නේ නැහැ. බිල් විතරයි ගත්තේ. කො බලන්න මූණ පෙන්නන්නේ නැහැ. මෙතන විතරයි. කැම්මත් තමයි. ඊළඟට තමයි මේ vlog එකේ ආසම කොටස තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි අරන්දර ගියොත් ඉතින් මෙතනින් පාර දෙපැත්තට තියෙන දෙයක් අරන් එන්නේ නැතුව නම් ගෙදර ඉන්නේ කවුරුත්ම. හැමෝම ගියොත් අනිවාර්යෙන් මොනවා හරි දෙයක් අරන් එනවා. ඉතින් ওই විදිහට අපිත් ගියා. ලස්සන අයිටම් හුඟක් තියෙනවා දෙපැත්තේ පාර දෙපැත්තේ. ඒව බලන්න. ඉතින් අනුරාධපුර පොළොන්නරුව ඔය වගේ තැන්වල වගේ තියෙන දේවල් වගේම තමයි මෙහෙත් තියෙන ලස්සන දේවල් තියෙනවා. ඒ වගේ නෙමෙයි. ඉතින් අපේ බජට් එකට හරියන මුද්‍රට ගන්න පුළුවන් දේවල් හුඟක් තියෙනවා මෙතන.
මතකයිද අද වාගේ දිනගන්න ඒ කාලේ ලං වෙන්න පෙර මග බලා ඒ මෙව්ව හැම හීන ගානේම ඉටු වේල අපි ආදරේ ජය ලබා මගේ දිවියේ මට ලැබුණු වටිනාම පිළිනේ මගේ දිවියේ මට ලැබුණු වටිනාම පිළිනේ ඒ බව දැනුණා මගේ ලෝකෙ ඔබ කියලා අපටනේ ඔව් බලන්න මේ යාළුවා කොච්චර හොඳද කියලා අපිට වියදම් කරනවා. මෙමු අඳුරනවද මෙමු අඳුරනා ඒවා චල්ද ඔබ මට පෙන්වන්නේ නැහැ කියන්නේ මම පෙන්වන්න මට අඩෝ හරි නෑ යම්මා ආපම් බලන්න යාළුවෙක් පේන්නේ එක බලන්න දාන්න යාළුවා මේ කවුරුට ඉය පුළුම් ඈ අඩෝ ඇයිද බලන්න කරන්නේ දරුවේ ඔය දරුවේ ඒ ගෝතේ යාළුවා අපේ උන්ට මේවා මොනවද? ඉතින් ළමයි අපි බස් එකක් එනකන් ඊළඟ හෝල් එකට ගියා. මොකද අපි ඉස්සෙල්ලා හිටපු හෝල් එකේ සෙනඟ වැඩි හුඟක්. ඉතින් එතන ඉන්නවත් තරම් ඉඳ නැති තරම් සෙනඟ හුඟක් හිටියා. ඉතින් අපි ඉතින් හිතුවා පොඩ ඇවිදගෙන යමු. මොකද බස් එන්නත් පරක්කුයි හුඟක්. ඒ නිසා ඉතින් අපි ඇවිදගෙන යද්දී සමහර විට අපිට බස් එකක් හම්බෙන්න ඉඩ තියෙයි. නිසා අපි කට්ටියත් එක්ක උඩට ගියා. මොකද දේවාල් ළඟ එතන තිබ්බ ලෝඩ් එක වැඩි හුඟක් අය හිටියා. ඒ නිසා අපි ඊළඟ හෝල් එකට යනකම් ඇවිදගෙන ගියා. ඒ ළඟම තමයි එතනක් තිබ්බේ. ඉතින් අපි එතනට ගියප එක හොඳයි කියලා හිතුණා. මොකද එතන නිදාසේ ඉන්න පුළුවන් ඉඳ ගන්න තැනකුත් තියෙන නිසා. ඒ නිසා අපි ඒ හෝල් එකට පයින් කට්ටියත් එක්ක පාරේ ගියා ඉතින්. මතකයිද අද වාගේ දිනගන්න ඒ කාලේ ඉතින් ළමයි ඔන්න මං ඉක්මනට ගෙදර ආවා. දැන් ඉතින් 11ට 12ට වගේ වෙලාවක් ඇති. ඉතින් ওই විදිහට හොඳයි නම් මාව subscribe කරලා යන්න අමතක කරන්නත් එපා. ඒ වගේම කමෙන්ට් එකකුත් දාලා like එකකුත් දාලා share පාරකුත් දාලා යන්නත් අමතක කරන්න එපා. ළමයි දැන් තමයි ගෙදර ආවේ. මාන්සි හොඳටම. ඉතින් ලොකුවට දේවල් නම් ගත්තේ නෑ. පොඩි දේවල් ටිකක් තමයි මම ගත්තේ. මම ඒ ටික ඔයාලට පෙන්නන්නම් කියලා. ගත්තේ මොනවද කියලා බලන්න. ඉතින් මම මුලින්ම ගත්තා මෙන්න මේක. මම මේක පොඩක් ආසයි හිතුණා. මේකේ අර මේ මම වීඩියෝ එඩිට් කරද්දී මම ඇස් දෙක දැන් හොඳ නෑ. මොකද ෆොටෝ එහෙම එඩිට් කරනවා, වීඩියෝ එඩිට් කරනවා. මුගක් ෆෝන් එකේ ඉන්නවා වැඩි කාලය ගත වෙනවා. ඉතින් ඒ නිසාත් එක දවසෙන් දෙකෙන් මොකද සිද්ධ වුණේ නැතුණා කාලයක් ඇද්දී ඇස් දුර්වල වෙන්න පුළුවන්. ඉතින් මේක මෙතන සීල් එකක් මේකක් තිබ්බා.
මේක ගැලුව ස්ටිකර් එකක් මේක මම හිතන්නේ ඕඩර් කරන්නත් ඇති දන්නේ මේවා තියෙන මීට වඩා හොඳ ඒවා තියෙන්නේ වලද මම මේ අර කංගති ග්ලාස් එක මේක ඇස් දෙකට දැම්මහම මේ ලස්සනයි ඒ වගේම මේ තව එක දෙයක් ගත්තා මම ඒක වලට පෙන්නන්නවා මෙන්න මේක කියුට් නේද මේක අර චූටි ළමයිට අපි සූටිට ගත්තේ පොඩි එක්කෙනාට ඉතින් ඒක ඇත්තට ලස්සනයි මම ගන්න හිටියේ සෙල්ලම් බඩුවක් හැබැයි මට සෙල්ලම් බඩුවක් ගන්නවට වඩා මම මේ මුලින්ම කොණ්ඩ ගත්තා බාප්පාගෙන් හම්බෙන පළවෙනි තෑග්ග මේක මම මේක ආසාවෙන් දෙන්නේ අපේ සූටිට ඉතින් දැකලා ඇති මගේ බ්ලොග් වල අපේ සූටි මම හිතන්නේ කලින් මම අනුරාධපුර දාපු එකේ දැක්ක ඇති එයා ඉන්නවා ඉතින් එයා ගෑල් ළමෙක්ට හරියන්නේ මේ වගේ කොණ්ඩ කටු දෙකක් ගත්තා ඒ තව විශේෂ එකක් තියෙනවා මේක ආසයි පොඩි අයිටම් වලට මෙන්න මේක ගත්තා කියු ටී ටැක් එකක් මේක මම ෆෝන් එකට දාන්න කියලා හිතාගෙන ඉන්නේ බලන්න මේක තියෙන්නේ අනිත් පැත්තේ හැපි කියලා තියෙන්නේ මේ වගේ ඉතින් මේක මටයි මගේ යාළුවටයි එක වගේ දෙකක් ගත්තා මේ යාළුවටයි මටයි මේ වගේ ටී ටැක් දෙකක් ගත්තා නේ ඕකයි මේකයි තා කෑම ටික